හායි යාළුවනේ ඔයාලට කොහමද? අද ගෙන ගොඩක් වටින වීඩියෝ එකක්. ඔයාලා තාමත් පාවිච්චි කරන්නේ Lightroom එකේ free version එකද? එහෙම නැත්නම් premium එක ගත්තේ නැද්ද? සල්ලි දීලා නිකන් බොරුවට වියදම් කරන්න ඕනේ නැහැ. premium එක unlock කරපු Lightroom app එක මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට ඔයාලට නිකම්ම ෆ්‍රීම download කරගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. අනිවාර්යෙන්ම මේ app එක වැඩ කරනවා නම් වැඩ කරනවා කියලා comment එකක් දාන්න. ඒක ගොඩක් වෙලාවට අනිත් බලන කට්ටියටත් full support එකක් වෙනවා. ඒ වගේම මටත් full support එකක් වෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලම මම මේ වීඩියෝ එක යට කමෙන්ට් එකේ දාලා තියෙනවා, කමෙන්ට් බොක්ස් එකේ දාලා තියෙනවා link එක. ඔයාලට ඒ link එකෙන් ගිහින් යටින් වෙබ්සයිට් එකෙන් app එක download කරගන්න පුළුවන්. download කරන් පස්සේ මෙන්න මේ විදිහට තමයි මේ මම කලින් download කරගත්ත app එක තියෙන එක මම uninstall කරලා දැම්ම ඉන්නවා. ඔයාලට වෙනවා දැන් Lightroom app එක නෑ ෆෝන් එකේ. ඊට පස්සේ ඔයාලා file manager එකට ගියන් පස්සේ ඔයාලට මෙන්න වගේ පේනවා Lightroom V11.2.2 කියලා APK එකක්. ඔයාලට තියෙන එක හමු කරලා install කරගන්න. මේ නොරික්ස් ඩිටෙක්ටඩ් කියලා. කියන්නේ මේක security app එකක්. එහෙම කිසිම අවුලක් නැහැ. මම දැන් පාවිච්චි කරන app එකක් මම මේ ඔයාලට කරලා පෙන්නන්න ඕනේ. සාන්ත්‍රිල් uninstall කරලා පෙන්නුවේ. මෙන්න මේ විදිහට install කරගන්න app එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට open දෙන්න තියෙන app එක. Adobe Lightroom කියලා ගාලා තියෙනවා. මෙහෙම එකක් આવුත් ඔයාලා මෙන්න මේ වම් අත පැත්තේ තියෙන මෙන්න මේක චුට්ටක් ක්ලික් කරන්න. මෙන්න මේක. ඒක ක්ලික් කරන් පස්සේ අර විදිහට හරියනවා. ඊට පස්සේ ඔයාලට මෙතන තියෙන sign in වෙන්න. ඔයාලා මෙතන Google පාවිච්චි කරනවා නම් Google එකෙන් හැම ලේසියෙන්ම sign in වෙන්න හැකි. මෙන්න මේ විදිහට sign in වෙන්න හැකි. මගේ මේ පෙන්නන්නේ මගේ මේ ෆෝන් එකේ Google service එක නැති නිසා. ඒක නිසා මම Facebook එකෙන් sign in වෙනවා. මෙන්න වගේ ටිකලා කරලා ඊට පස්සේ ඔයාලා තියෙන මෙන්න වගේ Facebook එකෙන් sign in වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Google එකෙන් පුළුවන්. මේ Huawei Wi-Fi මේ ෆෝන් එකේ Google service නැති නිසා තමයි එහෙම sign in වෙන්න බැරි. ඔයාලගේ වෙයි පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට sign in වෙනවා account එකට. ටිකලා යනවා. ටිකලා මෙන්න වගේ යනවා. මෙන්න ඔයාගේ ඩවුන්ලෝඩින් කියලා ටික වෙලා යනවා MB 40ක වගේ ප්‍රමාණයක් යන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන් යන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම. මේ වගේ ටික වෙලාවක් යනවා. ඉතින් මේක MB 40ක් ඩවුන්ලෝඩ් වෙන ගමන් තියෙන Lightroom app එකේ තව ඇතුළේ මේ ෆයිල් වගේක් ඇති ඩවුන්ලෝඩ් වෙන්න ෂුවර් එකටම. එකක් නම් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඊට පස්සේ උඩක් තියෙනවා MB 6ක් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. හරි ඇතුළට යන පාටක් නෑ වගේ මං හිතන්නේ. මේ ඔයාලට මෙහෙම ආවොත් දැන් මගේ මේ වුණානේ. ඔයාලට මෙහෙම ආවොත් ඔයාලට තියෙන්නේ මේක සම්පූර්ණයෙන් අහම කරලා ක්ලෝස් කරලා දාන්න. සම්පූර්ණයෙන් ක්ලෝස් කරලා දාලා data off කරන්න. ෆෝන් එකේ data on නැහැ Lightroom එක edit කරන්න. data off කරලා දාන්න. data off කරලා දාලා සම්පූර්ණයෙන් clear කරලා දාලා Lightroom app එක open කරන්නකෝ. අන්න දැක්කනේ මේ app එක ෆෝන් එකත් app එක ඇතුළට යන්න පුළුවන් වුණා. එහෙනම් මෙතනින් allow දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න විදිහට ඔයාලගේ ෆොටෝ ටික පෙන්නනවා. ෆොටෝ ටික පෙන්නනවා. මම ෆොටෝ එකක් එඩිට් කරලා පෙන්නන්නම්. මෙන්න වගේ ෆොටෝ එකක් ගත්තා. ඊට පස්සේ මේකේ ප්‍රීමියම් අන්ලොක් කරලා තියෙන්නේ. ඒ ෆීචර්ස් ටික මම ඔයාලට පෙන්නන්නම්. මේ වගේ එඩිට් ටිකක් පස්සේ මෙහෙම තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේක. මේක ගොඩක් වෙලාවට ප්‍රීමියම් එකේ මට මතක හැටියට තියෙන මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන් එක එහෙම. ඔයාලට පේනවා මේ කොටසක් විතර සිලෙක්ට් කරගන්න පුළුවන්. ලේයර් සෙට් කරන්න පුළුවන් විදිහට තියෙන ගොඩක් වෙලාවට මම හිතන්නේ ප්‍රීමියම් එකේ තමයි. ඊට පස්සේ මෙන්න මේ විදිහට එඩිට් කරන ඒවා. ඒ ඔක්කොම මේකේ අන්ලොක් කරලා තියෙන්නේ. next ගියන් පස්සේ get start කියලා ඔයාලට පුළුවන් layer එකක් add කරගන්න brush එකට ගිහින් මේ ඒ පාවිච්චි කරන විදිහට ඒක color වැඩි කරන්න ඕන තැන හැම select කරලා මෙතනින් color එක light එක ඒකුවේ expo එක අඩු වැඩි කරගන්න. අර ඒ ඕන ප්‍රමාණයට අඩු කර වැඩි කරගන්න පුළුවන්. මම දැන් edit කරන්න යන්නේ නැහැ මේක. ඒ වගේම තමයි present කියලා එකක්. ඒකට ගියන් පස්සේ ඔයාලට වෙන මෙතන ප්‍රීමියම් එකේ මෙන්න මේ ටික තියෙන ප්‍රීමියම් එකේ විතරයි මෙන්න මේ ෆිල්ටර්ස්. මේක ඉන්ටර්නෙට් කනෙක්ෂන් රික්වෙස්ට් කියලා ඉල්ලනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මේක නම් පාවිච්චි කරන්න data ඕන. ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මෙතන portrait තියෙනවා, sky subject blue background කියලා තියෙනවා. ඔයාලට ඕන එක හැම select කරන්න තියෙන්නේ. මේ ඔක්කොම ප්‍රීමියම් version මේ unlock කරලා තියෙන්නේ. මේකේ ටික වෙලා කරනවා download වෙන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න වගේ මේ add කරගන්න ඔයාලට පේනවා ෆොටෝ එක ගන්න edit වෙනවා background blue වුණා. මේ ඔක්කොම ප්‍රීමියම් අන්ලොක් කරලා තියෙන්නේ. ඔයාලට ඒ වගේම පුළුවන් මෙතනින් ෆොටෝ එක සේව් කරගන්න. මෙතන save to device කියන් පස්සේ ෆොටෝ එක මේ විදිහට සේව් වුණා. දැක්කනේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන් යන්න, කමෙන්ට් එකක් දාන්න යන්න, like කරන් යන්න. එහෙනම් සුබ දවසක්.